ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරා ගන්න බැරිව ණය වෙලා සිටින අය වෙනුවෙන් ඒ ණය කොහොමද ගෙවා ගන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එක අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම ඔබ ණය වෙලා සිටිනවාද? ඔබ සිතනවා ඇති ඒ ණය කොහොමද ගෙවන්නේ කියලා. ඔබ පළවෙනියෙන්ම කරන්න ඕන මොකද දන්නවද? ඔබ හිත පාලනය කරගන්න ඕන. එහෙම නැති වුණොත් ඔබට වෙන්නේ මොකද්ද කියලා සමහර විට ඔබලාම දන්නේ නැති වෙන්න පුළුවන්. නිසා හිත සංසුන් කරගෙන ඔබ ඉස්සෙල්ලාම පන්සලකට හෝ එමත් නැතිනම් බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඔබට කැමති වේලාවක් භාවනා කරලා ඔබේ හිත සම්පූර්ණයෙන්ම හිත වෙන දේවල් වලට යන්නේ නැතුව ඔබ හිත සංසුන් කරගන්න. ඔබට කැමති වේලාවක් භාවනාව යෙදিলা ඉන්න පුළුවන්. ඔබට දැන් ඇති කියලා හිතනවා නම් ඔබ නැවත ඔබ ගෙදර එන්න. ඊට පස්සේ ඔබට මෙම වීඩියෝ එක සම්පූර්ණව ඔබ බලන්න. ඊට පස්සේ ඔබට යම්කිසි දෙයක් ඔබේ මනසට හිතට දැනේ. ඔබ ණය වෙලා සිටින්න එක්කෙනෙක් ව්‍යාපාරිකයක් කරපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් කරපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ගොවිතැන් කරපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් කමන්නේ. ඔබ ව්‍යාපාරිකයක් කරා නම් ඔබට දැනනවා නම් මේ ව්‍යාපාරය දැන් වැඩක් නැහැ. පාඩු පිට දුවන්නේ. එහෙමනම් ඔබට කළ යුත්තේ මේ ව්‍යාපාරය නතර කරන්න. නතර කළා ඔබ පුළුවන් තරම් අද ශ්‍රී ලංකාව ඕන තරම් රැකියාව තියෙනවා. එම රැකියාවත් තෝරාගෙන ඔබේ රැකියාව කරන්න ඕන. ඊට පස්සේ ඔබ හරියාකාර අවංකව ඔබ එම රැකියාව කරොත් ඔබට හොඳ වැටුපක් එම ආයතනයෙන් හම්බ වෙනවා. එම නිසා ඔබ මින් ඉදිරියට කිසිම බැංකුවකින් හෝ එහෙමත් නැත්නම් ඔබ ගෙදරකින් හෝ රුපියල් 100ක් තරමට ණය වෙන්න එපා. මොකද ඔබ ණය වුණොත් ඔබේ ණයෙන් නිදහස් වෙන්න වෙන්නේ. ඔබ ඊට අමතරව ඔබට ණය තියෙන බැංකුව වලට ගිහිල්ලා ඔබට මැනේජර් මහත්තයා හම්බවලා ඔබට සාකච්ඡා කරලා කියන්න පුළුවන්. මේ මහත්තයා මම මේ ණය ගෙවනවා. හැබැයි පොඩ්ඩක් පරක්කු වෙනවා. මට ඉක්මනින්ම මේ ණය මුදල ගෙවන්න බෑ. මොකද මම මේ බැංකුවට පමණක් නෙවෙයි තවත් මම වෙනත් තැන් වලට ණය වෙලා ඉන්නේ. මගේ ව්‍යාපාරයත්
අසාර්ථකයි. එහෙම නැතිනම් වෙනත් ඔබ ගොවිතැනක් කරා නම් ඒ ගොවිතැනත් අසාර්ථකයි නම් ඔබ ඒ දේ කියන්න ඕන කියලා. එතකොට මැනේජර් මහත්තයා හෝ එහෙම නැතිනම් ඔබ ගෙදර කෙන අයක් කරන් තියෙන ඒ අය ඔබට යම්කිසි සහනයක් ලබා දෙනවා. එම නිසා ඔබ කවදාකවත් මේ බැංකුව පැහැර අරින්න එපා. ඒ ණයට අරන් තියෙන ගෙදර යම්කිසි කෙනෙක් එයා ළඟට යන්න නැතුව ඉන්න එපා. එමුණොත් ඔබට ඔබව සැක කරනවා. මොකද මේ ණය ආයි ගන්න වෙන්නේ නැහැ කියලා මේ මිනිස්සු ඔබට විරුද්ධව යම්කිසි දේවල් කරන්න පුළුවන්. ඔබ දැන් ඊට පස්සේ ඔබ රැකියාවක් කරනවා එම වැටුපක් හොඳ ගන්නවානේ. ඔබ දැන් කරන්න ඕන එම ණය මුදල් ගෙවන්න ඕන Taman හොයන සල්ලි වලින් පමණ. ඔබ කිසිම දවසක වෙන කෙනෙකුගෙන් ණයක් අරගෙන ඔබ ඒ ණය ගෙවන්න එපා. එහෙම වුණොත් ඔබේ ණය කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඔබට ණයෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම එම ණය වෙලා සිටින සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ණයෙන් නිදහස් වෙන්න නම් මේ කරුණු පිළිපදින්න ඕන. ඔබට ඊට අමතර කියන්න දෙයක් තියෙනවා. ඔබ අමතර වියදම් 90%ක්ම නතර කරන්න ඕන. ඔබ මත්පැන් බොන්න පුළුවන්. එහෙම නැත්නම් බීඩි සිගරට් බොන්න පුළුවන්. එමත් නැත්නම් ඔබ අනවශ්‍ය සමහර වියදම් කරන්න පුළුවන්. ඒ සියලුම වියදම් ඔබ නතර කරන්න ඕන. එහෙම නැතු වුණොත් ඔබට කිසිම දවසක ණය මුදල ගෙවලා ඉවර කරන්න බැරි වෙනවා. ඔබ හිත සංසුන්ව තියාගෙන රැකියාව කරන්න ඕන. ඔබේ දුරකථනයට කෝල් එන්න පුළුවන්. ඔබ සමහර වෙලාවට ඔබ රැකියාවට එම කෝල් එන එක බාධාවක් නම් ඔබේ දුරකථනය ඕෆ් කරලා තියාගන්න පුළුවන්. ඔබ කොහොම කරත් එම බැංකුව වලට සති දෙකට සැරයක්වත් කෝල් එකක් දීලා කතා කරන්න ඕන. එහෙම වුණොත් ඔබට කිසිම දවසක එම ආයතන වලින් ඔබට මුකුත් කරන්න. ඔබ ණය ගෙවනවා කියලා ඔබට ඒ කට්ටිය විශ්වාසයි. එම නිසා ඔබට දැන් තියෙන්නේ ඔබ දෙන්න තියෙන ණය ඒ සියලු දෙනාටම ඔබ ගන්න වැටුපෙන් ඔබේ වියදම් ඉතුරු කරගෙන එම ණය මුදල් ගෙවන්න ඕන. ඊට පස්සේ ඔබේ ණය මුදල් ගෙවලා ඉවර කර ඔබට නැවතත් ඔබ හිටපු තත්ත්වයට පත් වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ විවාහක වෙලා සිටිනවා නම් ඔබ කලින් හිටපු විදිහටම ඔබේ බිරිඳත් එක්ක ඔබේ දරුවොත් එක්ක සමගියෙන් කාලය ගත කරන්න ඕන. ඔබට හිත වේදනාව ඇති වෙනවා පොඩි දෙයක් කිව්වත්. ඇයි ඔබ ණය බරින්
මිදිලා තියෙන නිසා. එම නිසා ඔබ හිත පාලනය කරගන්න ඕන. අනිවාර්යයෙන්ම ඔබේ හිත පාලනය කරගන්න බැරුණොත් ඔබ හිත කියන දේ කරන්න ගියොත් ඔබට කවදාකවත් එම ණය මුදල ගෙවලා ඉවර කරන්න වෙන්නේ. එම නිසා මෙම මම කියපු කරුණු ඔබ පිළිපැද්දොත් ඔබට ණය ගෙවලා ඔබ එදා හිටපි ඒ මනුස්සයා කම රැකගෙන ඔබට මින් ඉදිරියට ඔබේ ජීවන ගමන යන්න පුළුවන්. ඔබ භාගයක් ණයෙන් නිදහස් වෙනකොට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ යාළුවෝ කියන්න පුළුවන් ඔබට යම්කිසි ඔළුවට උපදෙස් දෙන්න පුළුවන් යම්කිසි තව ණය මුදලක් ලබා ගන්න කියලා. ඒක කිසිම දවසක ඔබ කරන්න එපා. මොකද ඔබ ඔය තියෙන ණය අනිවාර්යයෙන්ම සල්ලි හොයලා, ඒ කියන්නේ ඔබ රැකියාවක් කරලා එහෙම නැත්නම් ඔබ යම්කිසි වෙන දෙයක් හරි කරලා අනිවාර්යයෙන්ම මුදල් හොයලා තමයි මේ ණය නිදහස් කරගන්න ඕන. එහෙම වුණොත් තමා ඔබ ජයග්‍රහණය ලබන්නේ. එම නිසා මම මෙම වීඩියෝ කරන්නේ ඇත්තෙන්ම මොකද ණය දරා ගන්න බැරි තරමට ණයක් තියෙනවා නම් එම වේදනාව මමත් දන්න නිසා තමයි මම ඒ ගැන තවත් කෙනෙකුට වටිනාකමක් දීලා එම ණයෙන් මුදල නිදහස් කරගන්නේ කොහොමද කියලා මෙම උපදෙස් දෙන්නේ. එම නිසා ඔබ සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා මෙම වීඩියෝක ඉවර වෙනකම් බලන්න. නැති වුණොත් ඔබ භාගයක් වීඩියෝක බැලුවොත් ඔබට කවදාකවත් ඔබේ ඉලක්කයට යන්න වෙන්නේ. එම නිසා ආදරණීය ජනතාවට මම ඉල්ලීමක් කරනවා දරා ගන්න බැරි ණය වෙ සිටින අයට පමණයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තෙන්ම ඒ අය වෙනුවෙන් පුළුවන් සියලුම උපදෙස් මම මේ වීඩියෝ එකෙන් සිදු කරා කියලා මම හිතනවා. මීට පස්සේ තියෙන්නේ ඔබේ වගකීමයි. මේ දේවල් පිළිපැදලා ඔබ ණයෙන් නිදහස් වී සිටිනවා නම් ඇත්තෙන්ම මම මෙම වීඩියෝ එක කරපි මට ගොඩාක් සතුටු හිතේ. එම නිසා ඔබ සියලු දෙනාගෙන්ම මම නැවතත් ඉල්ලීමක් කරනවා. මම දන්නවා ඇත්තෙන්ම ණය නැති කෙනෙක් අද හොයාගන්න අමාරුයි. අද සියලුම දෙනාම ණය වෙලා සිටිනවා. සමහර තැන්වල ගෙදර බිරිඳත් ණය වෙලා සිටිනවා. ඒ වගේම ගෙදර මහත්තයාත් ණය වෙලා සිටිනවා. ඊට අමතරව තව දරුවෝ සිටිනවා නම් දරුවෝ ණය වෙලා සිටිනවා. ඇත්තෙන්ම ඒ දේවල්
මින් ඉදිරියට කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබට ආදායම් මාර්ගයක් නැතිනම් ඔබ ණය වෙන්න එපා. ඔබ ණය වෙලා ඇත්තෙම අපේ අද ලංකාවේ සිටින අපේ ආදරණීය ජනතාව කරන්නේ මොකද? යම්කිසි බැංකුවකින් ණයක් ගත්ත ගමන් මොකද කරන්නේ? අල්ලපි ගෙදර මොකද්ද කරන්නේ? අල්ලපි ගෙදර කරන දේ තමයි අපේ ගෙදරත් කරන්නේ. ඒක නිසා ණය මුදල ගත්තේ යම්කිසි ව්‍යාපාරයක් කරන්න. නමුත් කරන්නේ අපි වෙන දෙයක්. ඊට පස්සේ ණය වාරිකය ගෙවන මාසයක් ගත වෙලා වෙනකොටත් අපිට ණය මුදල වාරිකය ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. ඇයි අපි එම ණය මුදල ගත්තේ යම්කිසි මුදල් හොයන දෙයකට යොදවන්න. නමුත් අපි යෙදෙව්වේ නැහනේ. අපි වෙන දේවල් කරේ. එහෙමත් නැතිනම් ණය මුදල අරන් අපි කරේ මොකද? තවත් ණයක් ගෙවපු එක. ඒකෙන් අපි මොකද වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම කියනවනම් අපිමයි අමාරුවේ වැටලා තියෙන්නේ. අපිට සමහර වෙලාවට ජීවිතේ පවා කලකිරිලා අපිට මොනවා කරන්න හිතේද කියලා හිතා ගන්න බැරි වෙනවා. එම නිසා මම මේ වීඩියෝ එක ඊට වඩා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක බැලූ ඔබ යමක් තේරුම් ගත්තා කියලා හිතනවා ඇති. එම නිසා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ වීඩියෝ මීට ඉස්සෙල්ලත් මම වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ බැලූ සියලු දෙනාටත් මම නැවතත් මගේ හදවතින්ම මම ස්තුති කරනවා. එම නිසා ආදරණීය මගේ ජනතාව මාත් එක්කම සිටී කියලා මම හිතනවා. මෙම වීඩියෝ එක මම මීට වඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක බැලූ සියලු දෙනාටම නැවතත් මගේ හදවතින්ම මම ස්තුති කරනවා. මම නතර වෙන්න. ඔබ සියලු දෙනාටම බුදු සරණයි. දෙවි පිහිටයි. මම නතර වෙන්න.